අයිබවන් මේ ගොඩක් මේ ස්ටාප්ලා මේ අර අලුත් සැලරි සේකුලර් එකේ මාර්ක් කරපිට ගොඩක් ඩවුට් ඉඳලා මේ වීඩියෝ එකේ මම ක්‍රියේට් කරේ මේ පොත්තලම් කලාප අධ්‍යාපන කාර්යාලයට තියෙන එක පරිවර්තනයක් තමයි මේක අලුත් පරිවර්තන එකක් මේක තියෙන්නේ අර ටීචර් එකේ ෆයිල් අංගයයි දිනයයි මෙයාගේ නාම ඉස්කෝල නම මේකේ එන්නේ මේ තියෙන්නේ පරිවර්තන එකක් ටීචර්ස් එකේ ඉන්නේ 2-1 grade 2-1 ඉන්නේ ටීචර් එකේ පරිවර්තනය තමයි මේකයි ඒ ඉඳලා මේක තියෙන්නේ 2016 නැත්නම් මේ 2025 පඩිය වැඩි කරපුට කලින් තියෙන බේසික් එකයි අර 2-1 එකේ තියෙන පරිවර්තනයක්. එමන මේකේ තියෙන බේසික් ස්ටාර්ට් බේසික් ඉන්ක්‍රිමන්ට් ගාණය අන්තිමට ගාණ තමයි මේක තියෙන්නේ. එමන මේකේ තියෙන්නේ මෙයාගේ ඉන්ක්‍රිමන්ට් දිනයක්. මෙයා අලුත් 10යි 14යි මෙයාගේ ඉන්ක්‍රිමන්ට් දිනයයි. එමනම් මෙයාගේ එන්නේ පඩි ටික මේ අලුත් පඩි වැඩි කරපට කලින් තියෙන්නේ බේසික් තමයි මේකයි මේ එහෙමනම් මේකේ තියෙන්නේ අලුත් එකේ මෙයා අලුත් පඩිය ගන්නවා මේ ගාන එක 2027ට 25යි නෙමෙයි 2027 තමයි මෙයා ගත්තේ මේ බේසික් එකේ ඒකට කලින් මේ තියෙන්නේ අර අලුත් 2025න් තියෙන්නේ අලුත් පඩියේ පරිවර්තන එකක් මේ බේසික් ඉන්ක්‍රිමන්ට් මේ ඉන්ක්‍රිමන්ට් ඔක්කොම 2027 තමයි 25 නෙමෙයි එමනම් මේ තියෙනවානේ මේකේ සේකුලර් එකේ තියෙන්නේ මේ ගානේ අඩු කරන්න පස්සේ තමයි ඔයාලා පඩි 2025ට අම්මුනේ මේ ගාන තමයි මේ ගාන නෙමෙයි මේ ගාන තමයි ඔයාලා අම්බුනේ මේක තමයි අර අපේ ගවර්න්මන්ට් එකේ සේකුලර් ඔයාලා දන්නවා මෙයා 2025 100%ම පඩි වැඩි කළා නැතුව 130යි තමයි වැඩි කරේ එම්න 107යි මේ අඩු කරන්න පස්සේ ඔයාලට 2025ට අම්මුන බේසික් තමයි මේකයි මේ යටේ තියෙන්නේ මෙයා ඉන්ක්‍රිමන්ට් දාන්න පස්සේ 2000 ඔක්තෝබර් මාස 14 ඉන්ක්‍රිමන්ට් දාන පස්සේ මේකේ තියෙන්නේ 2027 බේසික් එකයි මේක අඩු කරලා මේකට හම්බුනේ මේ ගාන තමයි. ඒ මේකේ තියෙනවා නම් ඔයාට OT හරි නැත්තම් ඔයා පෙන්ෂන් යනවා නම් හම්බුනේ 2027 බේසික් තමයි. ඒ ඉඳලා තමයි මේකේ පෙන්නුවේ ඔයාට මොකද හරි අර OT මොකද හරි ආවනම් මේක ඔයාට දැනගන්න ඕනේ ඉඳලා තමයි මේ බේසික් එක පෙන්නලා තියෙන්නේ. ඉඳලා මේක අඩු කරලා ඔයාට හම්බුනේ මේ බේසික් තමයි. මේ බේසික් අපි බේසික් එක දානවා ඉඳලා මේකේ ඔයාලා අඩු කරපු ගානේ එක්සැම්පල් එකේ තියෙන්නේ ඔයා WNO plan කපන්න කාණ එක බැලුවේ බේසික් එක. ඒ ඉඳලා තමයි අඩු බේසික් එක අපි මේක දාලා තියෙන්නේ. ඒකේ ඔයා මේක බලනවා නම් මේකේ තියෙන්නේ ගවර්න්මන්ට් එකේ ඉෂු කරපු සේකුලර් එකක්. මේක බලනවා නම් අර සේකුලර් එකේ තියෙනවනේ 5095යි මේ ගාණයට මේකේ තියෙන්නේ 2027 බේසික් ගාණේ. මේක බලන්න 2027 ඔයාට අම්මුණ ගාණ තමයි මේ ගාණේ. එහෙමනම් මේ ගාණේ අඩු කරලා අන්පේඩ් amount එක අඩු කරලා ඔයාට පේ කරන ගාණේ මේක තියෙනවා. ඒ ගාණට 2026ට එන්න ගාන මේක නෙමෙයි. මේ බලන්නකො මේ ගානේ 27 ගානේ. එහෙමනම් මේක අඩු කරලා ඔයාට 2026 හම්බුන ගානේ මේක තමයි. එහෙමනම් මේ වගේ තමයි 26ට ඔයාට සේකුලර් හම්බෙන්න පුළුවන්. එහෙමනම් මේක තමයි ඔයාට පේ කරපු ගානේ පේඩ් ගානේ එක තියෙන එක. ගවර්න්මන්ට් සේකුලර් එක. ඒ වගේ තමයි මේක හදලා තියෙන්නේ. ඔයාට මොකද හරි ඩවුට් මොකද හරි තියෙනම නම් කමෙන්ට් එකේ දාන්න.